හරි. තමයි අද අපි කතා කරන්නේ ස්පීඩ් ටෙස්ට් නම්බර් 5. අද අපි කතා කරමු. ඒකට මේක බලනකොට ඔයගොල්ලෝ කරලා ඇති කියලා මම හිතනවා. මේක කරලා මේකේ හරි වැරදි දාගන්න. හරි. ෆොසිල ඉන්ධනයක් නොවන්නේ. එතකොට දන්නවා ෆොසිල ඉන්ධන කියලා කියන්නේ මීට අවුරුදු ගානකට කලින් මීට අවුරුදු මිලියන ගානකට කලින් ඈත අතීතයේදී මේ පොළවෙන් වැරේලා ගිය ශාක සත්ත්ව ද්‍රව්‍ය මොකක් වෙනවද? ඒවා පොළව අභ්‍යන්තරයේදී මොකක්ද වෙන්නේ? අධික උෂ්ණත්වයකට සහ පීඩනයකට ලක්වීම නිසා තමයි මේ ෆොසිල ඉන්ධන තැනීම සිදු වෙන්නේ. අපි කතා කරා ෆොසිල ඉන්ධන වර්ග තුනක්. ඔයගලන්ට වීඩියෝ එකේ මේ පැත්තේ හරි මේ පැත්තෙන් හරි කොහොම හරි වීඩියෝ එකේදී මේ අවශ්‍ය දේවල් වලට ඕනි රූප සටහන් බලා ගන්න පුළුවන්. එතකොට මේ මෙහෙමයි ෆොසිල ඉන්ධන කියලා ගත්තාම ෆොසිල ඉන්ධන ප්‍රධාන වර්ග තුනක් අපි කතා කරා දා ක්ලාස්කේදී. මොනවද ගන්නේ? පෙට්‍රෝලියම් තෙල්, පෙට්‍රෝලියම් වායු සහ ගල් අඟුරු. ඒතර ෆොසිල ඉන්ධනයක් නොවන්නේ කියන එකට මේක තියෙනවා පළවෙනි එක දර, පොල් කටු, ගල් අඟුරු ඉහත එක සහ දෙක පිළිතුරු සත්‍ය. මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ඔයගොල්ලෝ උත්තර හතරම බලන්න ඕනේ කියන්නේ මේකට පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ දෙකට අක්ගාලා ඉර ගහන්න එපා. උත්තර හතරම බලන්න. මොකද උත්තර හතරේදීම අන්තිම උත්තරේදී සම්පූර්ණ වෙනස් උත්තරයක් ලැබෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒතර දර පොල් කටු කියන දෙකම මොකද ජෛව ස්කන්ධ. ඒතර ඒක ඉහත එක සහ දෙක පිළිතුරු සත්‍යයේ උත්තරේ හතර තරමට ගන්න පුළුවන්. මොකද ෆොසිල් ඉන්ධනයක් නොවන්නේ තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක පහදින් A සහ B යන්වෙන් ප්‍රකාශ දෙකක් දක්වා ඇත. එම ප්‍රකාශ අතරින් කියලා තියෙනවා. ඒතර A ප්‍රකාශය තියෙනවා B ප්‍රකාශය තියෙනවා. A කියනවා ෆොසිල ඉන්ධන වල අඩංගු වන්නේ සූර්ය ශක්තිය කියලා හරි. එයිද මිලිට අවුරුදු ගානකට කලින් කියන අවුරුදු ගානකට මිලියන ගණනකට කලින් ඈත අතීතයේදී පොළවෙන් වැල්ලා ගිය ශාකා සත්ත්ව කොටස් වලින් තමයි මේ ෆොසිල ඉන්ධන හැදෙන්නේ. එහෙනම් එහෙම හැදෙන ෆොසිල ඉන්ධන වලින් ඒ ෆොසිල ඉන්ධන දැනීමට දායක වෙන්නේ ශාකව සත්ත්ව ද්‍රව්‍ය නම් අපි දන්නවා හරිත ශාක මොනවද කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒතර ප්‍රභා සංශ්ලේෂණය කිරීම මත තමයි සතුන් ඒ මත යවෙන්නේ. ශාකවල තියෙන සූර්ය ශක්තිය. ඒතර අරගොල්ලන්ගේ තියෙන වක්කාකාරව සූර්ය ශක්තිය. ඒතර ෆොසිල ඉන්ධන අඩංගු වන්නේ සූර්ය ශක්තියේ ඒ හරිය. B කියනවා අපගේ ප්‍රධාන ස්වභාවික ශක්තිය ප්‍රභවය වන්නේ සූර්යයයි. ඔබ හරිද? හරිද? ඒ ෆොසිල ඉන්ධන අඩංගු වන්නේ සූර්ය ශක්තියේ ඒ ප්‍රකාශය හරියි. B කියනවා අපගේ ප්‍රධාන ස්වභාවික ශක්ති ප්‍රභවය සූර්යය ඒක අතරේ. එහෙනම් A සහ B ප්‍රකාශ දෙකම සත්‍යයේ උත්තරේ 1. උත්තරේ 1. ඉතා ශීඝ්‍රයෙන් අවසන්යෙන් පවතින ශක්ති ප්‍රභවය වන්නේ මොකද? ෆොසිල ඉන්ධන. උත්තරේ 4. ශක්ති ප්‍රභව වන්නේ කියලා අහලා තියෙනවා. සූර්යයා මුහුදු වල ගලාන ජලය ඊළඟ හතර සියල්ලම සත්‍යය. උත්තරේ 4. ඊළඟට සූර්ය තාපක උතුණක් සඳහා ශක්තිය ලබා දෙන්නේ. සූර්ය තාපක උතුණක ශක්තිය ලබා දෙන්නේ කවුද? සූර්යයා. උත්තරේ 1. එතකොට ලවණතාවය අඩුම වන්නේ. මොකද ලවණතාවය කියලා කියන්නේ යම් කිසි ජලයක දේවී පවතින ලවණ ප්‍රමාණය. එතකොට ලවණ අඩුම මිරිදී, ලවණ වැඩිම කරජි. තව එකක් තියෙනවා කියුල්දී. කියුල්දී. તો මෙයා මොකද? මෙයා මිරිදියට වඩා ලවණතාවය වැඩි වන අතර කරදීට වඩා ලවණතාවය අඩුයි. ඒතර ලවණතාවය අඩුම වන්නේ මිරිදිය. උත්තරේ 3. මිරිදිය ඇති ස්ථානයක් නොවන්නේ මුහුදු වල තියෙන්නේ කරදී. ඒතර බහුවර්ණ ඉවරයි. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ඉවරයි. අපි දන්නවා අපි යනවා එක ඊළඟට දෙවෙනි කොටසේ එකේ පහත දක්වා ඇති රූප ස්ථාන ඇතුළේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒතර මෙන්න මෙහෙම රූපයක් කියලා තියෙනවා. ඒ රූපේ කොටස් දෙකම මම පරිදි කරලා තියෙනවා. ඒක රූපයක් දැක්ක ගමන් හඳුනගන්න ඕනේ මොකක්ද මේ කියලා. නෝම එක. නෝම දියද? මොකක්ද මේ? කුඩුලිප. කුඩුලිප තමයි මේ තියෙන්නේ. කොහොමද මේ හදලා තියෙන්නේ? දැන් සාමාන්‍යයෙන් මේ අනිම සිදුරක් හදලා ඊළඟට PVC මඩ දෙකක් අපි L60 සිදුරක් නිර්මාණය වන ආකාරයට මේක තුල කියලා ඊළඟට මේකේ ඉතුරු අවකාශ මොකද බෙදාන්නේ? අපි දානවා ලී කුඩු හෝ 10ය. ඒතර ලී කුඩු හෝ 10ය මේක ඇතුළට පුරවනකොට අපි නිකම්ම මෙහෙම ලී කුඩු හෝ 10ය දාලා මේක අයින් කරන්නේ මොකද වෙන්නේ? මේක අයින් කරනකොටම මේ සිදුර බැහැර යනවා. ඒ ලී කුඩු හෝ
10ක් නැවත මේක උඩ වැටෙනවා. ඒක නිසා අපි මේ මොකද්ද PVC බඩ දෙක අයින් කරන්නේ තව මොකක් හරි ආධාරකයක් ලොකු ලියක් වෙන්න පුළුවන් උපයෝගී කරගෙන මේ එක ස්තරයක් දීගුරු දාලා ඒක හොඳට තද කරලා ඊළඟ දීගුරු ස්තරේ හොදහයි දෙක වෙනකට දාන්නේ එකයි දාන්නේ. ඒතකොට එහෙම දාලා මේක හොඳට තද කරගෙන මේක ඇතුළත හොඳ තද ස්තරයක් නිර්මාණය කළා තමයි මෙන්න මේ උඩින් තියෙන PVC බඩ දැන් මේ තියෙන ස්තර හැද තියෙන විදිය උඩ තියෙන PVC බඩය මේ පැත්තේ තියෙන PVC බඩය අයින් කරලා දාන්නේ. එතකොට මෙතන ඇතුළේ නිර්මාණය වෙලා තියෙන මොකද සිදුරක්. මෙහෙමයි මේ කුඩුලි පහදන්න. කුඩුලි පහදන්න. එතකොට මේ උපකරණය කිව්වද කුඩුලි. එම උපකරණයට ශක්තිය සපයා ගන්න ප්‍රධාන ශක්ති ප්‍රභවය. එතකොට මේක ලීකුඩුව 10වත් කියලා කියන්නේ. ලීකුඩුව 10 අයත් කරන ප්‍රධාන ශක්ති ප්‍රභවය තමයි ජෛව ස්කන්ධ. ඒතකොට ඒකට උත්තරේ දෙන්නේ ජෛව ස්කන්ධ කියන එක. B කොටස තියෙනවා දෙකේ. එතකොට මේ වැඩ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම පන්තිදි කරන්නේ. මම දුන්නාම කරන්න ඕනේ. එතකොට මේ දැන් මේ පන්ති වලට යන කට්ටියට මේ වැඩ ටික ඉතාලම ලේසි. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. මේ ස්පීඩ් ටෙස්ට් කියන වැඩසටහනේ මොකක්ද මේ වෙන්නේ? ස්පීඩ් ටෙස්ට් කියන වැඩසටහනේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ ස්පීඩ් ටෙස්ට් කියන වැඩසටහන ඔයගොල්ලෝ කරන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම සතියකට ස්පීඩ් ටෙස්ට් එකක් ලැබෙනවා. සමහර සතිවලට නොලැබෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේදී අපි සමහර තව ප්‍රශ්න පේපර් මේ දාන දවස් තියෙනවා. ඒකෝට මේ සතිය මේ ස්පීඩ් ටෙස්ට් එක ලැබෙන්න පුළුවන්. ඒකත් සතියකට මේ ස්පීඩ් ටෙස්ට් එක ලැබෙනවා. ඒ ලැබුණාන් පස්සේ මම ඒකට ඩිස්කෂන් වීඩියෝ එකක් දානවා මගේ YouTube channel එකේ ඔස්සේ. ඒත් ඔයගොල්ලන්ට මේ ඉතින් දැන් මේක කරා පන්තියට කලින් YouTube වීඩියෝ බලුවා හරි වැරදිමක් කරගත්තා. ඒ නොතේරුණු ප්‍රශ්නයක් තියෙනවා නම් ආයෙ පන්තියට වෙන්න කතා කරා. ඒ වීඩියෝ එක බලන්න බැරි වුණ කටනවා පන්තිය අන්තිමට ආයෙසරයක් වීඩියෝ එක මේ ස්පීඩ් ටෙස්ට් එක ආයෙසරයක් ඩිස්කස් කරනවා. ඒත් ඔයගොල්ලන්ට ලොකු දෙයක් නෑ. ඔයගොල්ලන්ට ලස්සන කපුටක් ගන්න පුළුවන්. මේ වැරදි මේ කරන වැරදි එක කාන්ත කරගෙන ගියා. හරි අපි යමු පේපර් එකට. ඔබ ඊට නම් කළ ශක්ති ප්‍රභවයට අදාළ මෙම උපකරණ යොදා ගන්න නෙත්සෝ දෙකක් මොකක්ද ගන්න පුළුවන්. එකක් ලීකුඩු අනික 10. මේදී ඔබ ගිනි දැල් ඇතුල් කරන ස්ථානයේ F+ ලකුණු කරනවා. ආට පුළුවන් මෙන්න මෙතන F කියලා යන්න නැත්නම් ඊතරයක් දාලා මෙතන F කියලා යන්න. නැත්නම් මේ ඊතරයක් දාලා ඉන්නවා නම් හොඳයි. F කියලා ඔදිය දාන්න. මෙම උපකරණය භාවිතයට ගන්න අවස්ථාවක් ලැබුණා. ආහාර පිස ගන්න, ජලය රත් කර ගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ උපකරණය ඔබට ලැබෙන වාසි සහ අවාසිය. මොකද වාසිය? ඒ වාසිය තමයි සරල තාක්ෂණයක් අත්‍යවශ්‍ය වෙන. මේක මහ ලොකු තාක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සරල තාක්ෂණයක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේ උපකරණය සාධාරණ වෙන්න අපි සමස්ත ක්‍රියාවලියට යන වියදම අඩුයි. අපි තවදුරටත් ඒක විස්තර කරොත් ඒක විස්තර කරන්න ඕනේ නැහැ. අපි තවදුරටත් ඒක විස්තර කරොත් ඉන්ධන සඳහා යන වියදම අඩුයි. උපකරණය හදන්න මෙලොව වියදමක් යන්නේ නැහැ. උපකරණය හැදීම සම්පූර්ණයෙන් මොකද්ද? වියදම් රහිතයි. ඇයි? ගෙදර තියෙන මේ තින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර තියෙන මොකද හරි ගෙදර තියෙනලා අයින් කළා දාව PVC පඩදයක් පාවිච්චි කරන්න පුළුවන්. අවාසිය. මොකද අවාසිය? අවාසිය තමයි ඉන්ධන පාලනය කරන්න බෑ. තව අවාසියක් අපිට ගන්න පුළුවන්. මොකද දැඩි සහ දුම් නැති වෙනවා. ශක්ති පරිභෝජනය අඩු කර ගැනීමට ඔබට කළ හැකි දේ පහ. මොනවද අඩු කර ගන්න මොනවද කරන්න පුළුවන් දේවල්? අත්‍යවශ්‍ය විදුලි පහන්, විදුලි පාක ආදී විදුලි උපකරණ පමණක් භාවිත කරන්න ඕන. කාර්යක්ෂම විදුලි බල්බ පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට හැමදාම රෙදිමතුන වෙනුවට විදුලි ස්ට්‍රික්කේ භාවිතය ප්‍රතිමැදීමේදී සතියකට අවශ්‍ය ඇඳුම් එකවර මැද ගැනීම සිදු කරන්න ඕන. ඊට සීතකරණය අරින වාර ගාන අඩු කරන්න පුළුවන්. ඊළඟ සාමාන්‍ය මොනවද? මේ රූප වාහිනී යන්ත්‍ර, ඊළඟට ගුවන් විදුලි යන්ත්‍ර මේවයි අනවශ්‍ය ලෙස ශබ්දය වැඩි කර ගැනීම නොකළ යුතුයි. ඊළඟට උණුසුම් දේවල් සිසිල් වුණාට පස්සේ ශීතකරණයට දාන්න. ඊළඟට සාමාන්‍ය මොකද කරන්න පුළුවන්? තනිව ප්‍රවාහන අත්‍යවශ්‍ය අවස්ථාවලදී කර අනවශ්‍ය අවස්ථාවලදී තනි ප්‍රවාහන ක්‍රම භාවිත කරන වඩා පොදු ප්‍රවාහන ක්‍රම සඳහා යොමු වෙනවා. මොකද මේක තියෙන වාසිය. මිනිසුන් 10 දෙනෙක් වාහන 10ක් යනකොට ඒ 10 දෙනාම එක පොදු ප්‍රවාහන ක්‍රමයක් හදාගත්තොත් එතනින් සිදුවන ශක්ති මොකක්ද වෙනවද? ශක්ති පිරිමැසීම. ඒ කියන්නේ ශක්ති සම්බන්ධන
පිරිමැසීම වැඩි කර ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ කරුණු ටිකක් තිබුණා මේ ප්‍රශ්න. හරි මම මේක පන්තිදී කිව්වත් තනියෙන් මේ ප්‍රශ්නේ කරන්න මම මෙතනදී වීඩියෝ එකේදී ඒක කතා කරලා දෙනවා කියලා. යම් කිසි කෙනෙක් පොඩ්ඩක් හරි අමාරුනොත් ඒක ආයසරයක් ලියන්න පන්තිදී ආයසරයක් මගෙන් අහගන්න. කොහොමද මේ ප්‍රශ්නේ ආයසරයක් මම පන්තිදී කතා කරනවා. ශක්ති සම්පත් භාවිතයේ ශීඝ්‍රයෙන් නිකට යාමට හේතු දෙකක්. ඒක මම කියලා දුන්න මොකද්ද? මිනිස් ජනගහනය වැඩිවීම, ඒ වගේම අපිට ගන්න පුළුවන් මිනිස් ජනගහනය වැඩිවීමත් එක්ක මිනිසාගේ ශක්ති අවශ්‍යතාවය වැඩි වී ඒතකොට හරියට ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ගේ කොහොමද හරියද වීඩියෝ එක තේරුණාද කියලා මට කමෙන්ට් එකකින් කියන්න.